හලෝ යාළුවනේ ඔයාලා අදත් එක්ක වෙලා ඉන්නේ මధుසංක ටෙක්නික් YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා social media වල උඩට පහළට යන වෙලාවේදී කරන්න පුළුවන් සහ කරලා මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙන software සහ tools ගැන. ඒ විතරක් නෙමෙයි අපේ channel එකේ subscribers ලට විතරක් හම්බෙන video editing වලට නැතුවම බැරි මෙන්න මේ ultimate video editing asset pack එක ගැනත් මම මේ වීඩියෝ එකේදී කියනවා. ඒක නිසා මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලාගෙන ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඔයාලා දැන්ටමත් දන්නවා මම අද කියන්න යන job field එක මොකක්ද කියලා. ඔයාලා social media වලින් බලන වීඩියෝ එහෙමත් නැත්නම් reels edit කරන editorsලා ඒ වීඩියෝ එකක් edit කරන්න කොච්චර මුදලක් ගන්නවද කියලාද ඔයා හිතන්නේ? ඔයා දැන්ටමත් හිතනවා ඇති හැම කෙනෙක්ම එයාලගේ වීඩියෝ edit කරගන්නේ editor කෙනෙක්ගෙන් කියලා. නෑ, එහෙම නෑ. ඒත් සමහර content creatorsලා එයාලගේ වීඩියෝ එයාලම edit කරගන්නවා. ඒත් ගොඩක් අයට මේ වැඩේ කරන්න බෑ. මොකද එයාලා ගාව වීඩියෝ එඩිට් කරන්න ස්කිල් එකක් නැහැ. ස්කිල් එකක් තිබුණත් බිසි වැඩිකම හින්දා එයාලගේ වීඩියෝ එඩිටිං වැඩවලට එඩිටර් කෙනෙක් හයර් කරන්න ඕනේ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එඩිටර් කෙනෙක්ට එයාගේ සර්විස් එක ක්ලයන්ට් කෙනෙක්ට ලබා දීලා මුදලක් හොයන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති මේ විදිහට වීඩියෝ එඩිට් කරන්න නම් කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙන්න ඕනේ කියලා. නෑ. එහෙම නෑ. ඔයාට ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන්ම වීඩියෝ එඩිටිං ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහක් මම මේ වීඩියෝ එකේදී කියනවා. ඒකින්ද මේ වීඩියෝ එක skip කරන්න නැතුව ඉවරනකම් බලන්න. හරි. ඔන්න දැන් මම කියන්න යන්නේ වීඩියෝ එඩිට් කරන්න ඔයාලට use කරන්න පුළුවන් ඇප්ලිකේෂන් කීපයක් ගැන. අපි හැමෝම දන්න CapCut app එකෙන්ම ඔයාලට පුළුවන් වීඩියෝ එඩිටිං start කරන්න. ඒ වගේම mobile phone එක use කරලා VN video editor, CapCut, Wondershare Filmora වගේ application වලින් වීඩියෝ එඩිට් කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම iPhones වලටත් Adobe Premiere Pro video editor එක release කරලා තියෙන නිසා ඔයාලට පුළුවන් කම්පියුටර් එකක් නැතුව උනත් advanced video පවා අතේ තියෙන phone එකෙන්ම edit කරගන්න. දැන් මම කියන්න යන්නේ ඔයාලා ගාව කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙනවා නම් use කරන්න පුළුවන් applications මොනවද කියලා. ඔයාලා PC එකකින් වීඩියෝ එඩිටිං කරන්න යනවා නම් ඔයාලට use කරන්න පුළුවන් software තමයි CapCut, Wondershare Filmora සහ Adobe Premiere Pro. ඔයාලා දැන් දන්නවා වීඩියෝ එඩිටිං කරන්න පුළුවන් applications සහ computer softwares ගැන. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති software එක download කරලා install කරාට මම වීඩියෝ එඩිට් කරන්න දන්නේ නැහැ නේ කියලා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහලා search කරන්න CapCut video editing tutorials for beginners කියලා. ඊට පස්සේ ඔයාලට වීඩියෝ විශාල ප්‍රමාණයක් suggest වෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා වීඩියෝ එඩිට් කරන්නත් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා software සහ video asset pack එකක්. මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම මధుසංක ටෙක්නික් අපෙන් ඔයාලට මෙන්න මේ ultimate video editing asset pack එක මිලදී ගන්න පුළුවන්. මේ සම්පූර්ණ pack එකම ඔයාලට ගන්න පුළුවන් අපෙන් රුපියල් 199කට. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මෙච්චර අඩු ගානකට දෙන හින්දා මේක වටින්නේ නැතුව ඇති කියලා. නෑ, එහෙම නෙමෙයි. ඔයා මේ වීඩියෝ එක බැලුවේ ඔයාලට සල්ලි නැති හින්දානේ. සල්ලි තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්නේ නැහනේ. ඒකයි මම තීරණය කළේ මේ ultimate video editing asset pack එක ඔයාලට මෙච්චර අඩු ගානකට දෙන්න. මේ video editing asset pack එක buy කරන අයට pre-activate premium software ටිකත් free ලබා ගන්න පුළුවන්. මේ ගැන වැඩිදුර විස්තර සහ මිලදී ගන්නවා නම් 074යි 046යි 1703 මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. හරි. දැන් ඔයා video editing skill එකත් ටික ටික ඉගෙන ගන්න කම ඉන්නේ. ඒ වගේම lifetime active කරපු premium software එකත් අරගෙන ඉන්නේ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මම කොහොමද orders ලබා ගන්න කියලා. ඔයාලා local audience එකට target කරලා video editing කරනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ job එක ගැන විස්තර කරන video ad එකක් social media හරහා share කරලා orders ලබා ගන්න. ඔයා හිතන් ඉන්නේ වෙනත් රටවල් වලින් orders අරගෙන video editing කරගෙන යන්න නම් ඔයාලට පුළුවන් Fiverr, Freelancer, Upwork වගේ platform use කරන්න. Fiverr වල account එකක් හදාගන්න තැන ඉඳලා gig එකක් හරියට publish කරන තැන වෙනකම් කරපු video playlist එකක් මගේ channel එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒ video playlist එක බලලා Fiverr start කරන්න. මම මේ video එකේ description box එකේ Fiverr ගැන කරපු video playlist එක add කරලා තියන්නම්. ඔන්න එහෙනම් මම අද කියලා දීපු විදිහටම ඔයාලට පුළුවන් video editing හරහා ඔයාගේ life එක change කරගන්න. ඔන්න කොහොමද මම අද ඔයාලට ගෙනාපු video එක. මේ වගේ video බලන්න මధుසංක ටෙක්නික් අපිව subscribe කරන්න. එහෙනම් අපි තවත් superior video එකකින් හමු වෙමු.